බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහිර වැඩවසන කල ප්‍රකෝපකාරීව හැසිරෙනු එක් භික්ෂුන් වහන්සේ නමක් අරභයා මෙම ශාන්තිවාදී ජාතකය දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුව නිතරම දබර කරනවා. ඈත අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ කුණ්ඩික නම් බ්‍රාහ්මණෙක් ලෙස උපත ලැබුවා. ගිහි ජීවිතයේ ආදීනව දුටු එතුමා සියල්ල අත්හැර හිමාලයට ගොස් පැවිදි වුණා. වැසි කාලේ එළමෙන විට එතුමා ලුණු ඇඹුල් සොයා නගරයට පැමිණියා. මා ලුණු අම්බුල් සොයාගෙනයි මෙහි ආවේ. අවසර තාපසදවුනි, ඔබතුමාගේ දසුන අපගේ රාජ්‍යයට මහත් භාග්‍යයක්. ඔබතුමා මෙහි රැඳී සිටින්න. මම දානේ පිරිනමන්න. ඔබතුමාගේ පැමිණීම මා කලාපුරචුට දන්වන්නම්. මට යාමට අවසර. ඔබට අවසාර. එකල රට පාලනය කළේ කලාබු නම් නපුරු රජෙක්. දහමට කිසි ගෞරවයක් නැති කෝපයෙන් පිරුණු රජෙක්. සලා සලා නිතඹ සලා බලා බලා සිනහනගා රගා රගා රගුම රගා කුමල ලදුන් තුටින සලා. රජතුමා නින්ද ගෙහින් අපි ටිකක් උයනේ අවිදින්න යමු. මීනකා ඔබ රජතුමා සමගම සිටින්න. අප ගිහින් ඉක්මනින්ම එන්න. අදා නම් මුළු උයනම එළිය වෙලා වගේ. ඒක නම් ඇත්ත. කලාපි රජතුමාට හොඳටම නැගී දැන් මීනකත් ළඟනේ. චාපාලික අර බලන්න තාපසතුමෙක් අපේ උයානේ. අපි ඉක්මනින්ම යමු. පාය ඉක්මන් කරන්න යෙහෙලියනි. තාපසතුමනියු, මාලිගාවෙම රැඳී සිටි අපට ඔබගේ දර්ශනයම සතුන්ටක්. එසේය. අපට ධර්මය දේශනා කරනු මැනවි. දෙවිය මෙනකා කෝ අනිත් බිසෝරු කෝ ඔවුන්? මහරජතුමනි, ඔවුන් උයන් සිරි නරඹන්න ගියා. අපිත් යමුදා. මා මෙහි ආවේ විනෝදා වෙන්නයි. එතුන් සෙරම මෙහිනේ. රාජුනි, නවතිනු මෙනාවි ඔවුන් මත කියලා ගියේ. තා කවුද? මාගේ බිසෝවරු පිරිවරාගෙන කුමක්ද කරන්නේ? කෝපය දුක උපදවයි, ඉවසීම නිවනට මගයි. තාපසයා, නුඹ කවර වාදියෙක්ද? මහරජු, මම ක්ෂාන්තිවාදියෙක්මි. ඊ කියන්නේ අනුන්ගෙන් වන දුක් පීඩා ඉවසීමයි මහරජ. රාජපුරශේනි, කට මැද දොඩවනගේ අත්පා කං කපා දමා පල්ලා. අයියෝ රාජුනි, ඊද නම් කරන්න එපා. අයියෝ රාජතුමනි. දෙයියනේ, මේක මත බලන්න බේ. අයියෝ. ලෝකපලක දෙවියන් තවත් මේ අපරදේ පෙනෙන්නේ නැද්දා? තොප තවමත් ඉවසනවද? අනේ රාජුනි, තාපසතුමා මුදා හරින්න. ඔහුට අභය දෙන්න රාජුනි. තෝගේ ශාන්තිය තවත් ඉතුරුද? එසේය මගේ හදවතේ. රාජතුමනි, ඔබතුමා මොකක්ද මේ කරපු අපරාධය? දෙවියනි, ඔබතුමා ඇයි මේ වගේ දෙයක් කරේ රජතුමනි? මාව පෙරගන්න! මේ ජාතක කතාව දේශනා කර බුදුරජාණන් වහන්සේ එකල කලාබු රජ වූයේ දෙව්දත්තර බවත්, එකල සේනාධිපති වූයේ සැරියුත් තෙරුන් බවත්, කුණ්ඩිතනා බ්‍රාහ්මණයාව විසුවේ බුදුන් වහන්සේ වූ තමන් වහන්සේම බවත් වදාරා මේ ජාතකය දේශනා කළා. මේ කතාව අපට කියා දෙන්නේ තමන්ගේ බලයෙන් අන්‍යයන්ව යටපත් කරගෙන සිටීම යහපත් නොවන බවයි. ඉවසීමෙන්
එනම් ශාන්තියෙන් සදා ජය ලැබෙන බවයි.